හායි කට්ටියටම අද අපි කතා කරමු මේ වගේ high capacity bike එකක දෙක තලා ගන්න නැතුව කොහොමද හරියට යන්නේ කියලා. පළවෙනි step එක bike එකට නැගලා bike එක balance කරගෙන stand එක ගහ ගන්න. මම stand එක ගහගන්නේ නැහැ මොකද මම ඔයාලට කියලා දෙන්න යන හින්දා. පළවෙනියටම අපි කකුලට යමු. සාමාන්‍ය විදිහටම ඔයාගේ කකුල මෙන්න bike එකේ foot rest එක උඩින් තියලා කකුල මෙන්න මෙහෙම පල්ලෙහාට වැඩියෙන් තියාගන්න එපා. එහෙම තියාගත්තොත් නිකන් හරිවා corners ගණිතය වගේ කකුලේ ඇඟිලි වලට කෙලවෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ විදිහට කකුල ගානට තියාගන්න. ඊට පස්සේ අපි bike එකේදී ඇඟ තියාගන්න ඕන. බලන්න මම මේ ඉන්නේ වැරදි විදිහට. ඔයා bike එකේ tank එකට ටිකක් පිටිපස්සට වෙන්න. මොකද මෙච්චර tank එක ළඟට වෙලා යනවා කියන්නේ නිකන් හරි මොකක් හරි brake පාරක් හරි මොකක් හරි හොඳ දෙයක් වුණොත් ඒක තැලෙයි ඉතින්. ඒක තමයි වෙන්නේ. එහෙම වෙනවට ආස නැහැනේ. ආස නැහැ. හරි. ඔයා ගැංගුවා මෙන්න මෙහෙම පස්සට වුණාම ඔයා ඔතෝම bike එකට යන්න ඕන position එකට නැමෙනවා. අනිත් දේ තමයි ඔයාගේ හත දෙක පොඩි වෙන්න කලින් ඔයාට පුළුවන් මේ විදිහට කකුලෙන් tank එක තද කරගන්න. එතකොට ඒක safe. දැන් ඔක්කොම හරි. ඊළඟට තියෙන handle එක අල්ලගන්න. මෙන්න මෙහෙම වැඩිපුර ඉස්සරහට කරලා අල්ලන්න යන්න එපා. වැඩිපුර මෙහෙම පස්සට කරලා අල්ලන්න යන්නත් එපා. ගානට මධ්‍යස්ථව බයික් එකේ හැන්ඩල් එක අල්ලගන්න. එතකොට ඔයාගේ අත ටිකක් දුර පදිනකොට රිදෙන ගතිය නැති වෙලා යනවා. ඒ වගේම තමයි අපි අත් දෙක මෙන්න මේ විදිහට එළියට තියාගන්නෙත් මෙන්න මේ විදිහට අත් දෙක ඇතුළට නමලා මෙන්න මේ විදිහට අගලමිට ගාවින් නමලා තමයි මෙන්න මේ විදිහට බයික් එකට පොසිෂන් වෙන්න ඕනේ. ඔන්න ඔය කීප විදිහට මම කලින් කිව්වාගේ මෙන්න මේ විදිහට ලස්සනට ඔයා බයික් එකට පොසිෂන් වල යනකොට කිසිම අමාරුවක් නැතුව මේ වගේ බයික් එකක් ඩ්‍රයිව් කරගෙන ඉඳගෙන යන්න පුළුවන්.